මේ පුතා තමයි මගේ ලෝකේ. මං ඉන්නකොට වෙන කෙනෙක්ට ඉඩක් නැහැ. මේ ගෙදරට දැන් වෙනස් කාලයක් එනවා වගේ. අම්මේ මං ඔයාගේ දුවක් වගේ ඉන්න උත්සාහ කරන්නම්. ගෙදර වැඩ හරියට දන්නේ මම. ඒක නිසා බලාගෙන හරියට ඉගෙන ගන්න. හරි අම්මේ මං ඉගෙන ගන්නම්. අදත් කෑම මේ තරම් සරලයිද? පුතාට මේවා පුරුදු නෑ. අම්මේ මම උත්සාහ කරනවා කියලා ඔයාට පේන්නේ නැද්ද? මේ ගෙදර මං හදපු විදිහටමයි හැමදේම වෙන්න ඕනේ. නැත්තම් ආපු අයට ආපු දිහාටම යන්න පුළුවන්. මං කාගේ පැත්ත ගන්නද මේ මොනවා වෙන්න යනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ගමේ මිනිස්සුන්ට මේ වැහුනොත් අපිට hina වෙයි. අර ගෙදර හැමදාම රණ්ඩු නේද? ඒ කෙල්ලලු කමලක්ක එක්ක රණ්ඩුවට එන්නේ. ඕ කමලක්ක මගෙත් එක්කත් කෝවා. මේ ගෙදර මට තැනක් නෑ වගේ දැනෙනවා. මං ඔයාගේ පුතාව ගන්න ආවේ නෑ අම්මේ. දුවක් වෙන්නයි ආවේ. දුවක් නම් මගේ පුතව මගෙන් ඈත් කරන්නේ නැහැ. අම්මේ ඔයා මාව හැඩුවා ඒක ඇත්ත. ඒත් දැන් මට ජීවිතයක් තියෙනවා. මේ කාන්තාව දැන් මගේ බිරිඳ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක් තෝරන්න කිව්වොත් මං කඩා වැටෙනවා. මට බයයි පුතේ. මං තනිකඩ වෙයි කියලා. අම්මේ ඔයා තනිකඩ වෙන්නේ නැහැ. අපි දෙන්නම ඔයාට ඉන්නවා. මට අවසර දෙන්න. මට ඔයාගේ දුව වෙන්න. තේරුම් ගත්ත හිතක් තිබුණොත් එකම ගෙදරට ආදරෙත් සාමයත් ආයෙම එන්න පුළුවන්.